අංකල් කොහොමද ඉතින්? හොඳින් ඉන්නවා පුතේ. අංකල් නම් ඉතින් අපේ තාත්තා වගේ. අපේ තාත්තා නම් නැති වුණා. ඒත් අංකල් තමයි තාම. ඒ නෑ නෑ මං කියන්න ආවේ අපේ තාත්තා නැති හින්දා. අංකල් දැක්කම අපි තාත්තා වගේ හැංගීමක් ආවා. ඒකයි ඒක මිසක්. එතකොට මේ කවුද? මේ මගේ මල්ලි. මේ අංකල්ව බලාගන්න ඊළඟ පාර එනකොට ඉඳීද නැද්ද කියලා කවුද දන්නේ? ඒයි මොනවද මේ කියන්නේ? නෑ අංකල්. මේ අංකල් කොහේ හදිස්සි ගියොත් දකින්න වෙන්නේ නෑනේ. ඒකයි මම මේ කිව්වේ. ඒක මිසක්. පුතාගේ නම මොකද්ද? ෂා. පොඩකින්න. අංකල් පුළුවන් නම් කියන්න බලන්න මගේ නම. මං කොහොමද දන්නේ? පොඩ්ඩක් හිතලා කියන්නකෝ. මොකක් කරි ඉංගියක් දෙන්න බලන්න. ඉස්සලම අකුර ෂා. ඉවර වෙන්නේ තයන්නේ. මැද අකුර අල්න යන්න. ඔක්කොම අකුරු කීයද? 3යි. 3යි. දෙකින් මොකලම් බස්ස. ශාන්තද? අංකල්ගේ බුද්ධිය නම් බුද්ධිය තමයි. ආයා. අයියෝ. පුතා දැන් මොකද කරන්නේ? වාඩි වෙලා ඉන්නේ අංකල්. නෑ. ඔව් අංකල් වාඩි වෙලා ඉන්නේ. මං ඇහුවේ මොකද්ද කරන වැඩේ? වෙන මොනවද ඉතින්? මගේ නයනතාරාගේ කසාද ගැන කතා කරගන්න තමයි ආවේ. මේක මේ පිස්සෙද්ද කොහෙද? මං ඇහුවේ මොකද්ද කරන රස්සාව? සල්ලි හොයන රස්සාව තමයි. නැතුව ඉතින් පින්නට රස්සාවල් කරනවයි. ඇයි මේ දරුවා සල්ලි හොයන්නේ මොනා කරලාද? රස්සාවක් කරලා. දෙව්ලොව දෙවියනේ මගේ දිවි ස්වාමිනේ මේකට මේ මොකද මේ උනේ? කොහොමද මේ දවස්වල පුතාගේ වැඩ පිළිවෙලින්? උදේට එලාම් එක වදිනවා, ඇහැරෙනවා, මූණකට හොදනවා, නානවා. ඊට පස්සේ බත් ටිකකුත් කාලා බත් එක්කුත් උදාගෙන බැටර යනවා. ඊට පස්සේ වැඩ ඉවරලා හවසට ආයෙ ගෙදර එනවා. පැයක් විතර මල් කඩනවා, ආයෙත් රැට කනවා, ආයෙත් ඉඳගෙන ආයෙත් උදේට ඇහැරෙනවා. ඔව්. ඇති. හැමදාම ওই ටිකනේ වෙනව ඇත්තේ. හැමදාම බත් කන්නේ අංකල්. ඉඳලා හිටලා ওই ඉදියාප්ප රොටි හැමත් කනවා. ඊයේ සේකර අංකල්ගේ කඩේ තෝසෙ කෑවා. කලින් නම් අංකල් රුපියල් 15යි. දැන් ওই වාහනේට ෆිනෑන්ස් එක දාන්න ඕන කියලා තව රුපියල් 25කුත් වැඩි කරලා. මොනා කරන්නද ඉතින්? අනේ අම්මපා කඹයක් වත් නැත්ත බලහල්ලකෝ. ඒ මොකටද අංකල්? පෙල්ලේ වැල දාගන්න. අංකල්ට පරක්කු වෙන්නේ නැත්නම් මට විනාඩි 10ක් දෙනවද? ඒ මොකටද? කඹයක් ගේන්න. මට විනාඩියක් දෙනවා. මොනවද ඔය හොයන්නේ? විනාඩිය. දුව මෙන්න. මේක මේ හරියන මගුලක් නෙමෙයි. මං වෙන බනමාලෙක් හොයා ගන්නවා. චී මං හිතුවේ නෑ අංකල් ඔයා ඔය වගේ චරිතයක් කියලා. ඒ මොකද? අනික මේ වයසේදී තව කොල්ලෙක් අර නයනතාරා එහෙම දන්නවනම් අංකල් තව කසාදයක් කරන්න යනවා කියලා ඒ ළමයා බෙල්ල වැල දාගන්න. පුදුම අසහනකාරයෙක්. අනික මං අහන්නේ ඔය නාගේ කමට මොන චි